සුබ දවසක් හැමෝටම මොන ඉතින් රිච් ටිප්ස් channel එකට මම ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අද තමයි මම මගේ පළවෙනි වීඩියෝ එක මගේ channel එකට දාන්නේ. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක දිගටම මේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. මොකද ජීවිතයට අවශ්‍ය කරන පොඩි ටිප්ස් උනාට ගොඩාක් වටින ටිප්ස් මම ඔයගොල්ලන්ට දෙනවා දිගටම. ඉතින් මාත් එක්ක මේ channel එක පුරාටම රැඳිලා ඉන්න. ඉතින් අද පළවෙනි දවසේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝ ගෙදරදී අතු ගන්නකොට කරන වැරද්දක් ගැන. ඉතින් බලමු මොකද්ද මේ ඔයගොල්ලෝ කරන වැරද්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ගෙවල් වල අතු ගාද්දි කොස්සක් තමයි යූස් කරන්නේ. කොස්සක් නැත්තම් මෙන්න මේ වගේ වැකියුම් එකක්. වැකියුම් එකනොත් අපි කුණු ඇදලා ගන්නවා. නැත්තම් කොස්ස පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට කොස්සක් පාවිච්චි කරනවා. ඉතින් මේ කොස්ස පාවිච්චි කරලා මෙන්න මේ වගේ පුටුවක් යට. පුටුවක් හරි පොඩි සෙට් එකක් හරි මොකක් හරි යට අතු ගාද්දි ඔයගොල්ලෝ කරන ලොකුම වැරද්දක් තමයි. හැබැයි ඔයගොල්ලෝ දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මේ වැරද්ද කරනවා. මෙන්න මෙම අතු ගාද්දි මේ යට තියෙන කුණු ටික ගද්දි මෙන්න මෙතන දාරේ ඒ පුටුවේ තියෙන දාරේ වද්දනවා කොස්ස. මෙන්න මේ කොසුමිට මෙන්න මේ දාරේ වද්දනවා. එතකොට වෙන්නේ මේ දාරේ කොසුමිට වදිද්දී මෙන්න මේ පුටුව ලී පුටුවක් නම් නැත්නම් මොකක් හරි ඩැමේජ් වෙන පුටුවක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ හරිය වැදිලා දිගින් දිගටම ඩැමේජ් වෙනවා. මොකද ඕගොල්ලෝ දිනපතාම අතු ගන්නකොට දිනපතාම මේ වැඩේ වෙද්දී ටික කාලයක් ඇද්දි මෙන්න මේ පුටුවේ ටික ඩැමේජ් වෙලා සුදු පාටට වගේ එනවා. මේ කියන්නේ මේක දැන් ලී පුටුවක්. ඒතකොට ලී පුටුවේ මේ පාට ගිහිලා පේන්ට් එක ගිහිල්ලා ලීය පේන තත්ත්වයට පත් වෙනවා මෙන්න මේ යටින් දිගටම. එතකොට ඕගොල්ලෝ අතු ගාද්දි කරන්න ඕන දේ තමයි මෙන්න මේ විදිහට වද්දන්නේ නැතුව පුටුවක් යට අතු ගන්නකොට පොඩ්ඩක්ම පල්ලෙහාට වෙලා මෙන්න මේ විදිහට යටින් කුණු ටික හොඳට ඇදලා ගන්න ඕනේ. එතකොට හොඳට කුණු ටික එනවා. නැතුව මෙන්න මේ විදිහට වද්ද කොස්සෙන් කුණු ටික ඇදලා ගන්න එපා. කුණු ටික එනවා නමුත් මෙන්න මේකේ වැදිලා පුටුව ඩැමේජ් වෙනවා. එතකොට වෙන්නේ පුටුව ඩැමේජ් වෙලා වෙනම වියදමක් යනවා ටික දවසක් යද්දි. මෙන්න මේ පුටුව හදන්න. ඒ වගේම ඔයගොල්ලෝ පුටුව හැදුවේ නැති වුණත් ඒ පුටුව හරිම කැතට තමයි පේන්නේ. මෙන්න මේ යට ඩැමේජ් වුණාම. ඉතින් ඔයගොල්ලන්ගේ නිකන් අතින් වියදමක් වෙනවා ඉස්සරහට. ඒ පුටුව හොඳට මේ නැවතත් අලුත් වැඩියා කරද්දි මේවත් ඒ වැදිච්ච තැනුත් හරියට හදන්න ඕන නිසා. ඉතින් මගේ channel එකෙන් පළවෙනි ටිප් එක විදිහට ඔයගොල්ලන්ට දුන්නේ හරියට අතු ගන්න කොහොමද මෙන්න මේ පුටුවක් යට කියලා. ඉතින් මම හිතනවා ඕගලන්ට මම කියපු දේ තේරුණයි කියලා. ඉතින් මේ වගේ පුටුවක් යට අතු ගන්නකොට මං කියපු විදිහට මේ පුටුවේ යට ඒ ධාරි වද්දන්න නැතුව හොඳට අතු ගන්න. එතකොට පුටුවත් හොඳට බේරෙනවා. ඔයාලට හොඳට අතු ගා ගන්නත් පුළුවන්. ඉතින් දිගටම මාත් එක්ක මේ channel එක පුරාටම එකතු වෙලා ඉන්නේ. ඉස්සරහට දිගටම ඕගලන්ට හොඳ ටිප්ස් මම අරන් එනවා. ඕගලන්ගේ ජීවිතේ ජය ගන්න පුළුවන් විදිහට. එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. subscribe කළා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.